බලන්න අපි කොයි තැනකද තාම ඉන්නේ කියලා. දැන් අපි බෞද්ධ කියලා කියනවා. දැන් අපි කියනවා මේකේ පැය 24න් බණ ඇහෙනවා. පැය 24ෙම පින්කම් තියෙනවා. අඩියක් ගානේ පන්සල්. හාමුදුරුවන්ට කඳු පේන්න බෑ පන්සල් ගහනවා. මේ දැන් ශාසනය විනාශ කරන්නේ හාමුදුරුවෝ. ඉන්න හාමුදුරුවොත් එක්ක නම් ශාසනය බේර ගන්න බෑ. අපි ප්‍රශ්න කරනවා. හැබැයි ගිහි කවුරුවත් ඉන්නවද? බහුතරයක් ත්‍රිපිටකයේ දැකලා නැහැ. බහුතරයක් නේද අපේ අත්පොත දන්නේ නැහැ. කවුද ඉන්නේ මෙතන මෙහෙම කියන්න පුළුවන්? හාමුදුරුවනේ අපේ පවුලේ අපි හැමෝම පන්සිල් රකිනවා කියන්න පුළුවන්. අපේ පවුලේ දරුවෝ, අපේ වැඩිහිටියෝ අපි හැමෝම මහා ලොකු දේවල් නෙවෙයි මේ අහන්නේ. හොඳද? මහා ලොකු තියරි නෙවෙයි. චතුරාර්ය සත්‍ය නෙවෙයි අහන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙවෙයි. මේ හරිම සරල කාරණාවක්. කාට හරි කියන්න පුළුවන් ද හාමුදුරුවනේ අපේ පවුලේ හැමෝම පන්සිල් රකිනවා. හාමුදුරුවනේ අපේ පවුලේ කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. හාමුදුරුවනේ අපේ අය නම් හොරකම ජීවිතේට කරන්නේ. අම්මලට කියන්න පුළුවන් මෙහෙම. හාමුදුරනේ මම නම් මගේ මහත්තයාගේ සාක්කුවෙන් මගේ ජීවිතේට රුපියල් 100ක්වත් අරන් නැහැ. පුළුවන් ද කියන්න? මං ඉඳන්නේ ලංකාවේ අම්මලට අමාරුයි එහෙම කියන්නනේ. ඒ වගේම තමයි දැන් අපේ රටේ දරුවෝ බලන්න. දරුවෝ වුණත් තේරෙනවයි සාපු ගමන් හොරකම් කරන්නේ කාගෙන්ද? අල්ලපු ගෙදරින්ද? මේ හම්බ කරලා කන්න ටික ගෙනත් දෙන අම්මගෙනුයි තාත්තගෙනුයි. හිතන්න අපේ රටේ ගේ ඇතුළෙම හොරකම. ගේ ඇතුළෙම හොරාකක අපි කියනවා රටේ ජනාධිපති හොරා කරනවා කියලා. එහෙන් කෑවේ නැතොත් පුදුමයි මෙහෙන් ගිහිල්ලා. හරිද? බලන්න අපේ හොරකම ඈත් වෙලා නැහැ. ඒ ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා නැහැ. කාමයේ වරදව හැසිරීමෙන් ඈත් වෙලා නැහැ කොච්චර කිව්වත්. මේ බොරු කියන්නේ නැති ගෙදරක් නැහැ. සුරාව පාවිච්චි කරන්නේ නැති පිරිමියෙක් නැහැ. පන්සිල් ටික රකින්නේ නැහැ. අපි කියනවා ශාසනයේ විනාශය. හාමුදුරුවෝ තමයි කරන්නේ. හරිද? මං කියන්නේ මේ දැන් අද ওই වර්තමානයේ වෙන සිද්ධිත් එක බැලුවාම මේ සමහර සිවුරු දාගත්ත සිවුරට නොගැලපෙන නමුත් චීවරධාරීන් විදිහට පෙනී සිටින වැරදි අඩුපාඩු වෙන අය අදත් ඉන්නවා. බුදුහාරගේ කාලෙත් හිටියද නැද්ද? හිටියා. වාසනාවකට Facebook තිබ්බේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ වාසනාවකට Facebook තිබ්බේ නැහැ. TikTok තිබ්බේ නැහැ. YouTube තිබ්බේ නැහැ. තිබ්බනම් මේ ශාසනය මෙච්චර කල් තියෙන්නෙත් නැහැ. අපේ අත ත්‍රිපිටකය හොයලා නැති නිසා, අපේ අත ධර්මය තාම හරියට හොයලා නැති නිසා ඔබ දන්නේ නැහැ. නමුත් මේ වෙන වැරදි වලට වඩා වැරදි බුද්ධ කාලෙත් උනා. දැන් එකක් බුදුහාමුදුරන්ට ගල් පෙරළුවේ පිට කවුරුවක්ද? දේවදත්ත උනත් හාමුදුරු කෙනෙක්. ඒ දේවදත්ත උනත් හාමුදුරු කෙනෙක්. හැබැයි අපි දේවදත්ත මේ වැරදි කරා කියලා මේ ශාසනයට ඇතුළත් කරාද? නෑ. අපි සංඝරත්නයට දෙන්නේ නෑ. ඒ දේවදත්තව වෙනම දැක්කා. බුදුහාමුදුරන්ව වෙනම දැක්කා. හැබැයි අද මොකෝ වෙලා තියෙන්නේ? අද වැරද්දක් වෙච්ච ගමන් Facebook එක තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. උලුප්පල පෙන්නන්නේ වැරද්ද. අපිත් ඒක සමාජගත කරනවා. හැබැයි හොඳ දේවල් සමාජගත කරනවාද? දැන් අද අපි මේ කරන්නේ හොඳ දෙයක්ද නැද්ද? මේක හොඳ දෙයක්. මේ ඉන්නේ පන්සලේ සමස්ත දායක පිරිසද? වැඩියෙන් ඉන්නේ මෙතෙන්ට ආපු අයද ආපු නැති අයද? වැඩි හරියක් ඉන්නේ ආපු නැති අය. දැන් මෙහි ඇත්තටම සාපේක්ෂ පිරිසක් ඉන්නවා පිරිමි අය. හැබැයි ගණන් කරලා බැලුවොත් ඕනෙම පින්කමක කාන්තාවන්ට වඩා මේ පිරිමි අයට වඩා 3-4 ගුණයක් ඉන්නේ කවුද? කාන්තාවෝ. ඒක අපේ රටේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. හරි බලන්න අපි පින්කම් වෙනුවෙන් යොමු වෙන්නේ නැහැ. හැබැයි මේ පන්සලේ හාමුදුරුවෝ අතින් දැන් මේ හොඳ දෙයක් කරනවා. මේව අගය කරන එකක් නැහැ. මේව කියන්න යන එකක් නැහැ. මේව කියන්න ගියත් අපේ මිනිස්සු මොකද්ද කියන්නේ? දානයක් දීලා ෆොටෝ එකක් ගහලා Facebook දාන්න. අපේ මොකද්ද කියන්නේ? දුන්න නම් බැරිද පැත්තකට වෙලා ඉන්න. නේ දුන්න නම් මොකටද සමාජයට පේන්න දාන්නේ. දැන් අද මේ බණ කරන අය, දායකත්වයේ ගන්න අය මේක හරි වටින දෙයක්. හිතන්න කවුරු හරි හම්බෙලා කියන්නකෝ මම බණක් කරා දායකත්වයක් ගත්තා. පළවෙනි දවසේ හම්බෙලා කිව්වහම ගියා අනේ කොච්චර දෙයක්ද හරිම හොඳයි. දෙවෙනි දවසෙත් කියන්න හොඳයි කියයි. තුන්වෙනි දවසෙත් එහෙමද හොඳයි කියයි. හතරවෙනි දවසේ ඔබ ළඟට එද්දිම කියයි හරි ඔයා බණක් කරන්නේ නැති පැත්තකට වෙලා ඉන්න. නේ ඔයා කරා නම් ඔයා අරන් යන්න. ඇයි අපේ කරේ ගහන්න ඉන්නේ? නේ අපේ මිනිස්සු කැමති නෑ හොඳ දෙයක් කරලා ඒව කියවන්න. නේ හොඳ දේවල් කරොත් ඒව සමාජගත කරන්න කැමති නෑ. හැබැයි වැරද්දක් කරොත් බුදුහාමේනේ. හරිද? මේ පන්සලේ හාමුදුරුවරු මේ කරන සේවාව ගැන මේව ගමේ කතා කරන්නේ නෑ. මේව රටේ කතා කරන්නේ නෑ. මේව අපි සමාජ මාධ්‍ය වලින් සමාජගත කරන්නේ. හැබැයි මේ හාමුදුරුවන්ටම වැරද්දක් වුණොත් මේ පන්සලේ හාමුදුරුවන්ගෙන් වැරද්දක් වුණා කියලා හිතන්න. මේ හාමුදුරුවන්ව සිවුරෙන් පන්නන්න, මේ පන්සලෙන් පන්නන්න අද මෙතෙන්ට ආපු නැති බහුතරය රෙදි කරේ තියාගෙන පන්සලට එයි. හැබැයි මේක රැකගන්න එන්නේ නැහැ. අපි කියනවා ශාසනය විනාශයි කියලා. මතක තියාගන්න පිරිහෙන පැත්තක් ඕනෙම කාලෙක තිබ්බා. ඒ බුදුහාරන් කාලෙත් තිබුණා. අපේ වගකීම අපි අල්ලගන්න ඕනේ කොතනින්ද? පිරිහෙන පැත්ත නෙවෙයි දියුණු වෙන පැත්ත. ඒ නිසා මතක තියාගන්න වැරදි අඩුපාඩු ඒ කාලෙත් උනා මේ කාලෙත් වෙනවා. අල්ලගන්න ඕනේ කොහෙද?
දියුණුවනේ පැත්ත. නේ අපි හැදෙන්න ඕනේ. Taman හැදෙන්න ඕනේ. හේතුව මම අරන් යන්නේ අනුන් කරන්නේවද? සරලම කාරණාව තේරුම් ගන්න. මම ගෙනියන්නේ මම කරන ඒවා. ඒ නිසා මට ගෙනියන්න ඕනේව මම හම්බ කරගන්න. පැහැදිලි කාරණාව.